හරියවොත් දැන් බුද්ධ පූජාවට තියෙන එක කුමක්ද කරන්න කියලා ඔබ බුද්ධ පූජාව පූජා කළා නම් අස්කලාට පස්සේ එතන ආයිමත් කිසිම බුද්ධ පූජාවට සම්බන්ධ වූ දෙයක් නැහැ. ඉතින් බුදුපුරාණන් වහන්සේට ඒක පූජා කළා. පූජා කළා අයින් කළාට පස්සේ පිළිණු ආහාරයක් ඒක. ඒ නිසා ඒක නෝනා වල්ලනවට වැඩිය සතෙකුට දාන එක සුදුසුයි. ඒ නිසා ඔබ ඒක කොයි වෙලාවකවත් සතෙකුට දානවද, මිනිස්සෙක් කනවද, යාචක මහත්තයෙක් කනවද ඒවා මුකුත් හිතන්න එපා. ඔබ මොකක් හරි තැනක් සූදානම් කරගෙන ඉන්න. ගේ පිටිපස්සේ හරි කොතන හරි තැනක්. කළු ගලක් උඩ හරි කොතන හරි. ඔබ පූජා කළා වූ බුද්ධ පූජා වස් කළාට පස්සේ ඒ කුඩට ගිහිල්ලා තියන්න. ඒක කවුද කන්නේ, මොනවද වෙන්නේ කරන්න හොයන්න යන්න ඕනේ නැහැ. ඒවා හොයන්නේ යන ප්‍රමාණයටම අපි අකුසල් සිද්ධ කර ගන්නවා. එක්ක සතෙක් කනවාද එක්ක සතත් එක්ක ගැටෙන්න පුළුවන්. මිනිස්සෙක් ගන්නවාද එක්ක මිනිස්සයත් එක්ක ගැටෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බුද්ධ පූජාව අස් කළාද ඒක කොහේ හරි හැමදාන දාන ස්ථිර නියත තැනකට තියන්න. කළු ගලක් උඩ තිබ්බොත් දැන් ප්‍රශ්නයක් නැහැ නේ. ඒක සුදුසු තැනකට ඔබ තිබ්බේ. ඒකට වෙන දේ ඔබ හිතන්න යන්න එපා. නිසා මේ පිළුණු ආහාරයක් නිසාවත් අපි අකුසලයක් සිද්ධ කරගන්න යන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් දැන් අපි ඕකට ගැටි හොයනවා නම් ඕන අපි මේ මොකද්ද මේ කරන්නේ පිළුණු වෙන ආහාරයක් උදෙසා අකුසල සිද්ධ කරගන්න. ඒ සමහරට ওই ප්‍රශ්න නිසා සමහර අය ස්වාමින් වහන්සේලාත් එක්කත් ගැටෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා කියනවා නෑ ඔබ සතෙකුට දාන්නේ කියලා. ඒතකොට එහෙම කියනකොට ඒකට අකමැති කෙනා අර ස්වාමීන් වහන්සේත් එක්ක ගැටෙනවා. සමහර ස්වාමීන් වහන්සේ කියනවා නෑ ඔබ වල්ලන්නේ කියලා. ඒතකොට ඒකට අකමැති කෙනා අර ස්වාමීන් වහන්සේත් එක්ක මොකටද මේ දැන් මේ අකුසල් කරගන්නේ? පිළිණු ආහාරය උදෙසා. ඒක කියන්නේ අපි බුදුරජාණන් වහන්සේටත් කරන ගෞරවයක් මේක.